හායි යාළුවනේ කොහොමද? සතුටින් සාමයෙන් ඉන්නවයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාම අද පොඩි කතන්දරයක් කියන්න තමයි ගත්තේ. ඔබ දන්නවද? අවුරුදු 3000කට කලින් අරාබිකරේ යුදෙව්වෝ හිටියා. ඒක ඇත්ත. ඒ කාලේ තිබුණේ යුදෙව් ආගම, ඉස්ලාම් ආගමවත්, ක්‍රිස්තියානි ආගමවත් තිබුණේ නැහැ. ඊට පස්සේ ක්‍රිස්තියානි ආගම පහළ වුණා යුදෙව් ජනතාව අතරට. යේසුස් වහන්සේ යුදෙව්වෙක්. ඒ පළවෙනිම ප්‍රහාරය යුදෙව්වට එන්නේ ක්‍රිස්තියානි ආගම. එතනදී විශාල සංඛ්‍යාවක් යුදෙව්වෝ ක්‍රිස්තියානි බවට පත් වෙනවා. ඒතකොට ඒ ප්‍රදේශයේ ක්‍රිස්තියානි බවට පත් වෙනවා. එතන ඉඳලා තමයි යුරෝපය, ග්‍රීසිය හරහා යුරෝපයට සහ ඇමරිකාවට එතකොට ඇමරිකාව කියලා රටක් නෑ, යුරෝපයට ක්‍රිස්තියානි ආගම යන්නේ. ඊට පස්සේ එතකොට යුදෙව්වෝ එතනින් විශාල සංඛ්‍යාවක් යුදෙව්වෝ ක්‍රිස්තියානි බවට පත් වුණා. සමහර යුදෙව්වන්ව රෝම අධිරාජ්‍ය විසින් පන්නලා දැම්මා. ක්‍රිස්තියානි ආගම වැළඳ නොගත්තු කට්ටියව. ඒතකොට ඔවුන් ගියා යුරෝපයට. යුරෝපයේ රටවල් වල සෙටල් වුණා. මේක සිද්ධ වුණේ අවුරුදු 2000කට අතර කලින්. මෙන්න යකෝ හරි එහෙම වුණයි කියමුකෝ. ඊට පස්සේ අවුරුදු 500කට පස්සේ ඉස්ලාම් ආගම මැද පෙරදිගදී පහළ වුණා. ඒතකොට එතන හිටිච්ච මිනිස්සුද මැද පෙරදිග හිටපු මිනිස්සු ක්‍රිස්තියානි යුදෙව් ඇතුළු කට්ටිය තමයි මුස්ලිම් බවට පත් වුණේ. ඒතකොට ඒ පළාතම මුස්ලිම් වුණා. එතනදී තමයි දැන් පලස්තීන ඒරියා එකත් මුස්ලිම් වුණේ. එතන යුදෙව්වත් තමයි මුස්ලිම් බවට පත් වුණේ. එතන ඉඳලා පැවතෙන ජනතාව තමයි පලස්තීනුව. මේ සිද්ධ වෙන අවුරුදු දහස් ගණක් අතර යුදෙව්ව හිටියේ. දැන් මෙතන යුදෙව්වන්ගේ ප්‍රධානම රටවල් වුණේ බටහිර රටවල්. එතකොට යුදෙව්වන්ට වෙනම රාජ්‍යයක් ඕනේ කියලා හිතිලා ඇති. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ නේ. එහෙම රජයක් කොහෙන් හොයලා දෙන්නද? ඊට පස්සේ තමයි ඉංග්‍රීසින් අල්ලගත්තු ප්‍රදේශයක් තිබුණේ පලස්තීන ඒරියාවේ. ඉංග්‍රීසින් අල්ලගෙන හිටියේ. මේ අතරතුර ලෝක යුද්ධත් සිද්ධ වුණා. ඒ ලෝක යුද්ධයක් අතරදී තමයි හිට්ලර් විසින් යුදෙව්වන් සමූල ඝාතනය කරේ. ඒ වගේම යුදෙව්වන් දැන් බටහිර රටවල් වල ඇමරිකාව, යුරෝපය, එංගලන්තය අතුරු රටවල් වලට බයකුත් තිබුණා. ඒ කාලේ ඒ රටවල් වල යුදෙව්ව තමයි ප්‍රබල චරිතවල හිටියේ. ආර්ථිකය පාලනය කරන්නේ, හැම දෙයක්ම පාලනය කරේ යුදෙව්වෝ. යුදෙව්වන්ට වෙනම රටක් දුන්නේ නැත්තම් මුන් අපේ රටවල් අල්ලගනී කියලා බයක් හිතුණා. මේ දැන් ඉස්රායලය ආරක්ෂා කරන බටහිර රටවල්. ඒ වෙලාවේ තමයි බ්‍රිතාන්‍යයේ යටතේ තියුණු පලස්තීනය නිදහස් දෙනකොට පලස්තීනුවන්ටත් හොරෙන් ඔවුන්ගේ අවුරුදු 3000ට කලින් හිටියපු තැන කියලා අවුරුදු 3000ට කලින් මුළු ලෝකෙම තමයි යුදෙව්ව හිටියේ. ඒකට මුළු ලෝකෙම දෙන්න එපා උන්ට. එතන ඉතින් අර ඔෆිෂියලි ඉන්න පලස්තීනුවන්ටගේ අභිමතය නොතකා ඔවුන්ගේ භූමියෙන් කෑල්ලක් දුන්න ඉස්රායල් යුදෙව්වන්ට රටක් හදාගන්න කියලා. ඒකට හේතුවක් තුනා හිට්ලර් යුදෙව් ජන සංහාරයක යෙදිච්ච එක. නමුත් ඊට වඩා බලවත්ම හේතුව තමයි
බටහිර ජාතීන්ට බයක් ඇති වුණා මේ සුළු ජන කොටසක් ලෙස ඉන්න යුදෙව්වන් කවදා හරි අපේ රටවල් අල්ලගෙන යුදෙව් රටවල් බවට පත් කරයි කියලා. ඒක වෙන්න කලින් තමයි ටක් ගාලා බොරුවක් ගොතලා දෙයියෝ දුන්නු තැන කියලා මේ පලස්තීනයෙන් කෑල්ලක් අරගෙන ඔවුන්ට දුන්නේ දීලා ඔවුන්ගේ ආරක්ෂාව සඳහාටම තාවරු කරගෙන ඉන්නවා. හොර ඔප්පු හදාගෙන රටවල් අල්ලගත්තු ජාතියක් තමයි යුදෙව්ව කියලා. දැන් අපේ රටෙත් ලංකාවෙත් සමහර කට්ටිය යුදෙව්වන්ට සපෝට්. අපි බලමු යුදෙව්වන් දැන් පලස්තීනියන්ගේ තැන අපි හිටලා ලංකාවේ කෑල්ලක් එහෙම දිල්ල තිබුණා නම් අපිට කොච්චර තරහක් වෛරයක් ඇති වෙනවද? ඒ තරහ වෛරය තමයි පලස්තීනුවන්ගේ තියෙන්නේ. ඒක ආගම සම්බන්ධ දෙයක් නෙවෙයි. ඒක ඉස්ලාම් ආගමට සම්බන්ධ දෙයක් නෙවෙයි. ඒක ඉස්ලාමිස්ට් ටෙරරිසම් නෙවෙයි. උන්ගේ රට, උන්ගේ ජාතිය, උන්ගේ භූමිය ආරක්ෂා කරගන්න කරන සටනක් තමයි පලස්තීනුවන් ගෙන යන්නේ. ඔවුන්ගේ නිජ බිම, ඔවුන්ගේ බිම, ඔවුන් යුදෙව්වන්ගේ පවතින මිනිස්සු වෙන්න පුළුවන්. එතන අවුරුදු 2000-3000ක් තිස්සේ හිටපු මිනිස්සු. මෙහෙ කොහේ යුරෝපයේ හිඳලා පදිංචියට ගෙනත් දාපු යුදෙව්වෝ වගේ නෙවෙයි. මිනිසා ඉන්දියාවෙත් කට්ටිය උන්ට සපෝට් කරනවා. ඉන්දියාවේ පොඩි කෑල්ලක් යුදෙව්වෝ පදිංචි කරගත්ත නම් එහෙම දීලා තියුණා නම් බලන්න තිබුණා උන්ගේ ගැම්ම. දැන් පොඩි කච්චතිව් එකකට මිනිස්සු නැති කච්චතිව් එකකට ඔච්චර දඟලනවා නම් පලස්තීනුවන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා කවදා හරි උන්ගේ රට නිදහස් කරගෙන ඊශ්‍රායල් කියන රාජ්‍ය විනාශ කරන්න නෙවෙයි. එම මිනිස්සුන්ව විනාශ කරන්න නෙවෙයි. ඊශ්‍රායල් රාජ්‍ය විනාශ කරන්න. මිනිස්සුන්ව නෙවෙයි. මිනිස්සුන්ව පලස්තීනය යටතේ ගෙනලා යුදෙව්වන්ටත් ඒ රටේ ජීවත් වෙන්න පුළුවන්. අපි මුස්ලිම් මිනිස්සු අර බටහිර ජාතීන් කරා වගේ බොරුවට මවාපාලා යුදෙව්වම පිටමන් කරලා උන්ට රාජ්‍යයක් ඕනේ කියලා කොහේ හරි මිනිස්සුන්ගේ පොඩි කෑල්ලක් අරගෙන බලෙන් අරගෙන දෙන්න ජාතියක් නෙවෙයි මුස්ලිම් මිනිස්සු කියන්නේ. හරිද?